Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ගෙනාවේ study vlog එකක්. ඉතින් මේ study vlog එක තමයි මගේ YouTube channel එකට දාන firstම study vlog එක. ඉතින් අපි බලමු මම අද study vlog එක කොහොමද කරන්නේ කියලා. මම අද study vlog එක කරන්නේ අපි දැන් 4 ශ්‍රේණියේ ඉන්නේ. 4 ශ්‍රේණියේ firstම term test එකට තව චුට්ට දවසයි තියෙන්නේ, ටික දවසයි. ඉතින් ඒකට ලෑස්තියෙන් තමයි මම මේ ස්ටඩි ව්ලොග් එක කරන්නේ. එහෙනම් බලමු කොහොමද අද ස්ටඩි ව්ලොග් එක මම කරන්නේ කියලා. දැන් කොහොම ඉන්න. මුලින්ම to do list එකක් ලියාගත්තා. මම අද පළවෙනිම කරන්නේ සයන්ස්. සයන්ස් වල වැඩ ටික තමයි කරන්නේ. එහෙනම් බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. දැන් මම ෂෝට් නෝට් එකක් ගන්න තමයි යන්නේ. වැඩි මතකයක් තියෙන නිසා අපි නම් ෂෝට් නෝට් එකක් ගමු. මොනිම පාඩම කියවලා ඒකට ෂෝට් නෝට් එක ගෙනා ගමු. මම මේ විද්‍යාවල දෙවෙනි පාඩම තමයි මට අමාරු පාඩම. ඉතින් මම මේකේ ෂෝට් නෝට් එක ගහමු. එහෙනම් ඔයගොල්ලොත් එන්න මම එක. දැන් මේ මම ෂෝට් නෝට් ගන්න පොඩක් පොත ලස්සන කරගත්තා. දැන් අපි එහෙනම් ෂෝට් නෝට් එක ලියාගමු. මේ ස්ටඩි වැඩ කරද්දී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඕගොල්ලන්ගේ ටේබල් එක ඕගොල්ලන්ට කැමති ලස්සන විදිහට දාන්න. එතකොට ඉන්න ආස හිතනවා එතන. ඊට අමතරව හොඳ එළියක් එන්න ඕනි. දැන් මට මේ ලයිට් අනුව දැන් මේ හවසක නිසා පොඩක් එළිය තියෙනවා. රෑට වගේ ස්ටඩි වැඩ කරන අනිවාර්යයෙන්ම කරවලේ කරන්න එපා. පේන විදිහට කියලා කරන්න එපා. හොඳට එළිය වැටෙන්න කරන්න. හරිද? ඉතින් මම දැන් මේ මගේ ෂෝට් නෝට් එක ගමන් පන්තිය පොතත් බලාගෙන මේ ටික මම කරන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ අලුතෙන් ස්ටඩි වැඩ කරන්න එකතු වෙන කෙනෙක් තමයි. ඉතින් මම මීට කලින් බ්ලොග් එකක් විතර කරලා නැහැ. ඉතින් ඒ බලමු මම හිතන්නේ අද පැය භාගේ පැය ගන්න මේ වැඩ තුනටම. මගේ to do list එකට අනුව දැන් මම සයන්ස් ෂෝට් නෝට් කරලා ඉවරයි. දැන් තියෙන මට සිංහල. ඉතින් මේකට දැන් හරියක් දාගනිමු. දැන් තියෙන මට සිංහල. දැන් මම සිංහල පොතත් අරගෙන හම්බෙන්නම්. ඉස්කෝලේ අවුරුද්ද නිමාරු දෙද්දී අපිට පන්තියේ සිංහල ටීචර් කිව්වා මෙන්න මේ දැන් එදා කියලා දුන්න පාඩමේ අවබෝධය කරගෙන ඉන්න. ඉතින් මම දැන් සිංහල වලට කරන්න එන්නේ ඒක. ඉතින් එහෙනම් අපි දැන් යන් ඉතුරු ටිකත් කරන්න. ඉතින් මට ඔයගොල්ලන්ගේ අහන්න බැරි වුණා. ඔයගොල්ලන්ට මේ පාර අවුරුදු ජයයිද? මට නම් ඉතින් හොඳයි. ඉතින් ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් කරන් යන්න. අවුරුදු ජයද කියලා. දැන් නම් වැටික් කරමු ටක් ගාලා දැන් වෙලාව හරියටම ගායිස් ඉන්න පොඩ්ඩක් 5:24යි 5:00මාරයි කියමුකෝ. ඉතින් මම ටක් ගාලා වැටික් කරමු. සිංහල වැටියත් ඉවරයි. එහෙනම් අපි to do list එකේ හරියක් දාගමු සිංහල වැඩ ටිකට. දැන් අපි ඩික්ටේෂන් පාඩම් කරනවා. ඒක තමයි අපේ අන්තිම ස්ටඩි එක. මේකට දැන් හරියක් දාගමු. ඉතින් මට කියන්න දෙයක් බැරුණා මම මේ ජර්නි විත් මෙතයි channel එකට දාන ෆස්ට්ම vlog එක. අඩුපාඩු තියෙනවා නම් කියන්න. හරිද? ඉතින් මම අත් ස්ටඩි vlogs බලලා කට්ටියගේ බලලා තමයි මට ඉතින් vlog එකක් කරොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අපි දැන් ඩික්ටේෂන් පාඩම් කරන්න යමු. දැන් ඩික්ටේෂන් ටික පාඩම් කරගමු ඉංග්‍රීසි ක්ලාස් එකේ.
එහෙනම් අපි යන්. මට වගේ ඩික්ටේෂන් එකෙන් පාඩම් කරද්දී හයියෙන් කියවන්න ඕනේ. මාත් එහෙමයි. ඉතින් මේක නම් ඇහෙන්නේ නැහැ. මම ඒක අයින් කළා. මම හයියෙන් කෑ ගහනවා. ඉතින් මේ ඩික්ටේෂන් පාඩම් කරද්දී ඕගොල්ලොත් එහෙමනම් කමෙන්ට් එකක් දාන්න පහලින් කියන්න බෑ නම් ජර්නිත් මෙතන YouTube channel එක subscribe කරන්න දැන් subscribe කරන්න. කමෙන්ට් කරන්න, like කරන්න, follow කරන්න. ඒ වගේම share කරන්න. වගේම මේ study vlog එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් මට අනිවාර්යයෙන්ම කියන්න. ඩික්ටේෂන් ටිකක් පාඩම් කළා. එහෙනම් අපි දැන් ඒකත් to do list එකේ හරියක් දාගමු. to-do list එකකටත් හරියක් දාගමු. දැන් එහෙනම් අපේ study vlog එක ඉවරයි. එහෙනම් ඉතින් බලන් ඉඳපු හැමෝටම bye. ඒ වගේම තවත් අලුත් වීඩියෝ දානකම් ඔහොම ඉන්න. ඒ වගේම මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් bye.